ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඕගොල්ලෝ ඔක්කොමම. ඉතින් අද අපි කතා කරන්නේ දෙවෙනි පාඩම ව්‍යාපාර දත්ත සංවිධානය කර ඉදිරිපත් කරයි කියන පාඩමේ දෙවෙනි කොටස. මේකේ කලින් වීඩියෝ එකේ අපි කතා කරා පළවෙනි කොටස. අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. දෙකේ දෙක දත්ත රැස් කිරීමට අවශ්‍ය උපකරණ නිර්මාණය කරයි. එතකොට මේ පාඩමේ ඔයාලා දත්ත රැස් කිරීමේ ක්‍රම ගැන තමයි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් දත්ත රැස් කිරීමේ ක්‍රම එකින් එක උදාහරණ සහිතව මේ වීඩියෝ එකේදී අපි විස්තර කරනවා. ඉතින් හරියට සාවධානව වීඩියෝ එක අහන්න. මොකද විභාගයේ තවත් ඊටාම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි මේ දත්ත රැස් කිරීමේ ක්‍රම සහිත පාඩම. හරි. අපි යම් වීඩියෝ එකට. දත්ත රැස් කිරීමේ ක්‍රම හඳුන්වයි. බලන්න මොකද්ද කියන්නේ කියලා. දත්ත කියන්නේ අපි පරීක්ෂණයක් හෝ අධ්‍යයනයක් සඳහා එකතු කරන තොරතුරු. හරිද? ඔයා මොකක් හරි පරීක්ෂණයක් හරි අධ්‍යයනයක් හරි කරන්න එකතු කරගන්න තොරතුරු වලට තමයි අපි දත්ත කියලා කියන්නේ. හරි. බලන්න ඒවා එකතු කරන ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. සම්මුඛ සාකච්ඡා, ස්වයං ගණන් ගැනීමේ ක්‍රම, දුරකථන සාකච්ඡා, ඍජු නිරීක්ෂණ, විද්‍යුත් ක්‍රම, නාභිගත කණ්ඩායම්. මෙන්න මේ ක්‍රම එකින් එක කතා කරන එක තමයි අපි මේ වීඩියෝ එකේදී කරන්නේ. හරිද? මේ පාඩමෙන් ගොඩාක් දුරට විභාගේ ප්‍රශ්න පත්‍ර ඇවිල්ලා තියෙනවා. ඒවත් අපි මේ වීඩියෝ එක අවසානයේදී සාකච්ඡා කරනවා. ඉතින් වීඩියෝ එකේ මුලින් ඉඳලා අන්තිම වෙනකම්ම හොඳට සාවධානව අහන් ඉන්න. පළවෙනියටම අපි කතා කරනවා සම්මුඛ සාකච්ඡා ක්‍රමය. හරිද? පරීක්ෂකයා මිනිසුන් සමග මුහුණට මුහුණ කතා කරමින් දත්ත එකතු කරයි. හරි. මේක හරියට යාළුවෙක්ගෙන් විස්තරයක් අහනවා වගේ වැඩක්. හරි. අපි මොකද කරන්නේ ප්‍රේක්ෂකයාගේ කෙලින්ම ගිහිල්ලා මුණ ගැහිලා එයාගේ ප්‍රශ්න අහන එක. හරි. මම උදාහරණ තියෙනවා. ඔබ වෙළඳ සැලකට ගොස් පාරිභෝගිකයන්ගෙන් ඔබ වැඩිපුරම කැමති නිෂ්පාදනය කුමක්දයි අහනවා. හරිද? ඔයාට ඩිරෙක්ට්ම ගිහිල්ලා අහන්න පුළුවන් ඔයා මොන නිෂ්පාදනයටද වැඩිපුර කැමති කියලා. හරි. මෙතනදී අපිට ඉතාම විස්තරාත්මක තොරතුරු ලැබෙනවා ළමයි. හරි. ඒක මේකේ තියෙන එක වාසියක්. ඒ වගේම අපිට ප්‍රශ්නයක් ඒ මිනිස්සුන්ට තේරුම් නැත්නම් ඒ වෙලාවෙම පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. හරි. ඒක තමයි මෙන්න මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ තියෙන වාසි. හැබැයි මේකට ගොඩාක් කාලය යනවා. ඒ වගේම හැමෝමම හම්බෙන්න යන එක මොකද? වියදම් අධික වැඩක්. හරි. වියදම් අධිකයි, කාලය ගොඩක් යනවා. ඒකට ලොකු ශ්‍රමයක් දරන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවාසි වගේක් තියෙනවා මෙන්න මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමය. හැබැයි මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමය ඊටාම නිවැරදි තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඊළඟට ස්වයං ගණන් ගැනීමේ ක්‍රමය. හරි. මේක තමයි අපි කතා කරන දෙවෙනි ක්‍රමය. ප්‍රශ්නාවලියක් ලබා දී පුද්ගලයන් තමන්ම පුරවයි. ඒ මොකක්ද ඒ කියන්නේ? අපි මොකද කරන්නේ? අපි දෙනවා ප්‍රශ්නාවලියක්. හරියට නිකන් ක්වෙස්චන් පේපර් එකක් වගේ එකක් හදලා. එහෙම නැත්නම් Google ෆෝම් එකක් හදලා අදාළ පුද්ගලයාට දෙනවා. එයාම ඒක පුරවලා අපිට දෙනවා. හරි. බලන්න උදාහරණේ. පාසලේ සිසුන්ට ඔබ දිනකට අන්තර්ජාලය භාවිතා කරන කාලය කොපමණද යන ප්‍රශ්නය සමග පෝරමයක් පොරවන්න දීම. ෆෝම් එකක් දෙනවා ළමයිට ඔයා කොච්චර වෙලාවක් ඉන්ටර්නෙට් යූස් කරනවද කියලා දාන්න කියලා. හරි. එයා මේක අපිට පුරවලා දෙනවා. හරිද? මේක හරිම වාසි. මොකද මේක හරිම ලාභ වැඩක්. වියදම ගොඩක් අඩුයි. අපිට එකපාර ළමයි 50කට උනත් කොළ දීලා තොරතුරු ගන්න පුළුවන්. හරි. හැබැයි අවාසි තමයි අපි හිතමු දැන් අන්තර්ජාලය භාවිතා කරන කාලය කොපමණද කියන එක සරල ප්‍රශ්නයක්. හරි. හැබැයි හිතන්නකෝ මොකක් හරි අමාරු ප්‍රශ්නයක් ඇහුවා කියලා. අමාරු ප්‍රශ්නයක් අපේ ප්‍රශ්නාවලියක තිබ්බා කියලා. එතකොට ඒකේ ළමයට තේරුම් නැත්නම් එයා එක්ක ওই ප්‍රශ්නේ අතහරින්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට බොරු උත්තර ලියන්නත් ඉඩ තියෙනවා. දැන් ළමයි කැම්පස් වල එහෙම අපි කරනවා මේ Google ෆෝම් හදලා යවනවා අපේ රිසර්ච් වලට. ළමයිට මේක ෆිල් කරලා දෙන්න කියලා. හරි. ඒ වල ප්‍රශ්න තියෙනවා 20ක් විතර. ඉතින් මොකද වෙන්නේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ
ළමයි මේ වලට උත්තර දන්නෙත් නෑ සමහර ලාවට. එයාලා මේ ප්‍රශ්න කියවන්නෙත් නෑ. මොකද කරන්නේ? ඔහේ ගහගෙන යනවා. හරි. එතකොට මේ වලින් ලැබෙන්න තියෙන උත්තරේ වරදින්න ඉඩකඩ තියෙනවා. හරිද? ඒක තමයි මේ ස්වයං ගණන් ගැනීමේ ක්‍රමය. සරලව මතක තියාගන්න ප්‍රශ්නාවලියක් අපි දීලා ඒක ෆිල් කරලා ගන්න එක තමයි මෙන්න මේ ස්වයං ගණන් ගැනීමේ ක්‍රමය. හරිද? අපි ඊළඟ එකට යමු. ඊළඟ එක දුරකථන සාකච්ඡා ක්‍රමය. දැන් මෙන්න මේක නම් ගොඩක් මේ දැන් කාලේ ගොඩාක් ජනප්‍රිය ක්‍රමයක්. හරි. දුරකථනය මගින් කතා කරමින් දත්ත රැස් කිරීම. හරි. උදාහරණයක් බලන්න. බැංකුවක් පාරිභෝගිකයෙකුට කතා කර ඔබ අපගේ සේවාව පිළිබඳ සතුටුද යනුවෙන් අසනවා. සමහර විට ඔයාලත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති. හිතන්නකෝ මොකක් හරි අබාන්ස් එහෙම නැත්නම් සිංගර් වගේ ආයතනයකින් මොකක් හරි ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඔයාලා මිලට ගත්තට පස්සේ එයාලා ටික දවසක් ගිහිල්ලා කෝල් එකක් දාලා අහනවා අපේ සේවකයන් ඕගලන්ට හොඳ විදිහට සර්විස් එක සැලසුවද කොහොමද අපේ නිෂ්පාදනය ඒ විදිහට අහනවා පාරිභෝගිකයෙන් අහලා අපි එයාලා තොරතුරු එකතු කරගන්නවා. හරිද? එතකොට මේකත් හරිම ඉක්මන් සහ වියදම් අඩු ක්‍රමයක්. හරි. කෝල් එකක් ගහලා අපිට නිකන් තොරතුරු දැනගන්න විතරනේ තියෙන්නේ. හරි. ඊටාම වියදම අඩු සහ ඉක්මන්ම ක්‍රමයක් තමයි මේ දුරකථන සාකච්ඡා ක්‍රමය. හැබැයි අවාසිත් තියෙනවා. හරි. දිගු සංවාද කරන්න බෑ. දැන් ඔයා ප්‍රශ්නයක් අහලා දැන් අපි හිතමු මේ මොකක් හරි බඩුවක් ගත්තා අබාංශකෙන්. අරගෙන දැන් ඔන්න ඒකෙන් කෝල් කර අහනවා කොහොමද දැන් මේ භාණ්ඩේ නිෂ්පාදනය කොහොමද? එහෙම අහලා දැන් ඔයාලා කොහෙන්ද ගත්තේ? කොච්චරක් ගියාද? ඒ වගේ අනම්මනම් ගොඩාක් වෙලා ඔයාලට කතා කරන්න බෑනේ. මොකෝ ඔයාට ඒකත් එක්ක කිසි දෙයක් කරන්න බෑනේ. හරි. ඒකින්ද ලොකු දුරකථන සාකච්ඡා ගෙනියන්න බෑ. හරි. අහන දේ ඇහුවා එතනින් එහා ලොකුවට කරන්න බෑ. දිගු සංවාද කරන්න බෑ. හරිද? ඒත් එක්කම නන්නාඳුන වන අංක වලින් දැන් හිතන්න දැන් ඔයා වුණත් සමහරලාට ඔයා නොදන්න නම්බරයකින් අපි කෝල් එකක් කවුරු හරි ගත්තොත් ඔයා ආන්සර් කරනවද? සමහරලාට මම ආන්සර් කරන්නෙත් නැහැ. හරි. නොදන්න දුරකථන නම්බර වලින් අරගත්තම මම ආන්සර් කරන්නෙත් නැහැ බිසි වෙලාවක නම්. හරි. අන්න ඒ වගේ සමහර නන්නාඳුන අංක වලින් ඇමතුම් ගත්තම අපි සමහර මිනිස්සු ආන්සර් කරන්නේ නැහැ. අන්න ඒ වගේ අවාසියක් තියෙනවා මෙන්න මේ දුරකථන සාකච්ඡා ක්‍රමයේ. එහෙරනම මේක ඊටාම ඉක්මන් සහ වියදම් අඩු ක්‍රමයක්. දුරකථනය මගින් කෝල් එකක් දුන්නා අපිට අවශ්‍ය දත්ත ටික අපි රැස් කරන ක්‍රමය. හරිද? ඊළඟට අපි කතා කරන්නේ ඍජු නිරීක්ෂණ ක්‍රමය. හරිද? මේකෙදි අපි කරන්නේ පුද්ගලයන්ගේ හැසිරීම ඍජුව නිරීක්ෂණය කරමින් දත්ත රැස් කරන එක. හරිද? අපි මෙතනදි කරන්නේ අපි ප්‍රශ්න අහන්නේ අපි මිනිස්සු හැසිරෙන විදිය බලාගෙන ඉඳලා තොරතුරු වාර්තා කරගන්නවා. හරි. බලන්න උදාහරණයක්. වෙළඳසැලක පාරිභෝගිකයන් කොපමණ වේලාවක් ගත කරනවාද යන්න නිරීක්ෂණය කිරීම. හරි. නැත්තම් මෙහෙම හිතන්නකෝ. ඔයා වෙළඳසැලක කොනට වෙලා බලන් ඉන්නවා පාරිභෝගිකයෙක් සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගන්න කොපමණ වෙලාවක් ගන්නවද කියලා. අපි හිතමු ඔයා ඒ හා සම්බන්ධ අධ්‍යයනයක් කරනවා කියලා. අන්න ඔයා මොකද කරන්නේ? පාරිභෝගිකයා කොච්චර වෙලාවක් භාණ්ඩයක් ගන්න කල්පනා කරනවද මොනවද එයා හිතන දේවල් අන්න ඒ දේවල් ඔයා නිරීක්ෂණය කරනවා. හරිද? මේකේ වාසි තමයි සැබෑ හැසිරීම දැක ගන්න පුළුවන්. හරි. දැන් හිතන්නකෝ එයා ඇත්තම සිද්ධිය නෙවෙන්නේ එයා භාණ්ඩයක් ගන්න විනාඩි 5ක් ගත කරනවා. අන්න බලන්න ඔයා ඇත්තම සිද්ධිය දකිනවා. සැබෑ හැසිරීම දැක ගන්න පුළුවන්. හරි. ඒ වගේම වංචාත්මක පිළිතුරු ලැබෙනවද? අපි යගේ මොකොත් අහන්නේ නැහනේ. අපි බලාගෙන ඉඳලානේ කරන්නේ. එතකොට අපිට මේ වංචාත්මක පිළිතුරු ලැබෙන්නේ නැහැ. හරි. මිනිසුන්ගේ සැබෑ හැසිරීම දැක ගන්නත් පුළුවන්. අපිට කවුරුත් බොරු කියන්නේ නැත්නම් අපිනේ බලන්නේ. අපිම ඍජුවම බලන් ඉන්නවනේ. හරි. ඒවා තමයි වාසි. හැබැයි අවාසි තමයි මේකට ගොඩාක් වෙලාව යනවා. ඒක එකක්. හරි. ඒ වගේම යම් කෙනෙක් ඒ දේ කළේ ඇයි කියන හේතුව අපිට මේ ක්‍රමෙන් හොයන්න බෑ. සමහර වෙලාවට දැන් අපි හිතමු දැන් ඔන්න සබන් ගොඩක් ගාව මිනිස්සෙක් හිටන් ඉන්නවා කඩේකට ගිහිල්ලා. හරි. එයා එක එක දැන් සබන් ಜಾති දැන් ඔන්න එයා ඒව ගැන කල්පනා කර කර ඉන්නවා. එයා ඒ අතරින් අහම්බෙන් ඔන්න මොකක් හරි සබන් කැටයක් අරගන්නවා. එයා ඇයි ඒ සබන් කැටේ ගත්තේ කියන එක
අපිට මෙන්න මේ ඍජු නිරීක්ෂණ ක්‍රමය හරහා හොයන්න බෑ. අපිට කියන්න පුළුවන් ආයා සබන් කැටයක් තෝරන්න විනාඩි 5ක් හෝ 10ක් ගත්තා. අන්න ඒ වගේ නිරීක්ෂණ කරන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ එයා ඇයි ඒ දේ කළේ කියලා. අන්න ඒක අවාසියක් මෙන්න මේ ඍජු නිරීක්ෂණ ක්‍රමවල. හරිද? ඊළඟට විද්‍යුත් ක්‍රමය. අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් දත්ත රැස් කරයි. හරි. මේ අර මේ ස්වයං ගණන් ගැනීමේ ක්‍රමය වගේම තමයි අන්තර්ජාල ප්‍රශ්නාවලියක් සකසා සමාජ මාධ්‍ය මගින් යැවීම. හරිද? මේකත් යම්කිසි දෙයකින් මේ වර්තමානයේ ගොඩක් ජනප්‍රිය ක්‍රමයක්. හරි. එතකොට මේක තමයි ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ. අන්තර්ජාල තාක්ෂණය පාවිච්චි කරලා දත්ත එකතු කරන එක තමයි මේකෙදි වෙන්නේ. හරි. උදාහරණයක් විදිහට Google ෆෝම් එකක් වගේ අපි මොකද කරන්නේ? හදලා Google ෆෝම් එකක් හදලා WhatsApp හෝ Facebook කරා අපේ ඉන්න යාළුවන්ට අපි යවනවා. යවලා අපි යාළගෙන් ඒවා ෆිල් කරලා ගන්නවා. මේක ඉතාම ඉක්මන්. ඒ වගේම පහසුයි. හරි. ඉතාම ඉක්මන්, ඉතාම පහසුයි. ඒ වගේම ගොඩාක් දෙනෙක්ට මේක යවන්න පුළුවන්. ගොඩාක් දෙනෙක්ට අපි මොකද කරන්නේ? Google ෆෝම් එකේ link එක ගත්තා. කට්ටියට ෂෙයා කරගෙන යන්න කියනවා. ඒක ෆිල් කරගෙන කට්ටිය යනවා. ඉතින් ගොඩාක් දෙනෙක්ට ළඟා වෙන්න පුළුවන්. හරිද? හැබැයි මේකෙත් තියෙනවා යම්කිසි අවාසි වගයක්. හැම මනුස්සයෙක්ටම ඉන්ටර්නෙට් ෆැසිලිටිස් තියෙනවද? අන්තර්ජාල පහසුකම් තියෙනවද හැම මනුස්සයෙක්ටම? නෑ. අර ස්වයං ගණන් ගැනීමේ ක්‍රමය වගේම අසත්‍ය පිළිතුරු ලැබෙන්න ඉඩකඩ තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි මිනිස්සු ප්‍රශ්න කියව ඉන්නවද? ඒ මිනිස්සුන්ට වැඩ නැතුවද? අන්න ඒ වගේ අසත්‍ය පිළිතුරු ලැබෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම අන්තර්ජාල අවශ්‍යතාවයත් හැමෝන්ටම තියෙන්න ඕනේ. එතකොට හැමෝන්ටම ඉන්ටර්නෙට් ෆැසිලිටිස් නැහැ. අපේ ලංකාවේ දැන් කී දෙනෙක්ට නැත්ද තාමත් ඉන්ටර්නෙට්? හරි. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා මේ ක්‍රමෙත් යම් කිසි විදියක අසාර්ථක ක්‍රමයක් බවට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. හරිද? දැන් අපි කතා කරන්නේ නාභිගත කණ්ඩායම් ක්‍රමය ගැන. හරි. පුද්ගලයන් කුඩා කණ්ඩායමක් එකතු කර සාකච්ඡාවක් මගින් දත්ත ලබා ගනී. උදාහරණයක් තියෙනවා. නව නිෂ්පාදනයක් පිළිබඳ පුද්ගලයන් 8 දෙනෙකු සමග අදහස් හුවමාරු කිරීම. මේක ටිකක් විශේෂ ක්‍රමයක් ළමයි. මේකෙදි කරන්නේ පුද්ගලයෝ 8ක් 12ක් වගේ කුඩා කණ්ඩායමක් එකතු කරගෙන පොඩි සාකච්ඡාවක් පවත්වනවා. හරි. උදාහරණයක් හිතන්නකෝ මැලිබන් බිස්කට් සමාගම. මැලිබන් බිස්කට් සමාගම මොකද කරන්නේ? අලුත් බිස්කට් වර්ගයක් එළියට දාන්න කලින් එයාලගේ ඉන්න විශේෂඥ කණ්ඩායමක්. මෙන්න මේ විශේෂඥ කණ්ඩායම එකතු කරගෙන එයාලා මොකද කරන්නේ? පොඩි මීටින් එකක්, පොඩි සාකච්ඡාවක් කරනවා. මේ ප්‍රොඩක්ට් එක, මේ බිස්කට් එක වෙළඳපළට දාන එක හොඳද? දැන් බිස්කට් එක වෙළඳපළට දාද්දි තරඟකාර සමාගම් ගොඩාක් ඉන්නවා. මංචේ තියෙනවා. තව එක සමාගම් තියෙනවානේ. එතකොට අපේ බිස්කට් එක විකිණෙයිද? මෙන්න මේ වගේ ගොඩාක් අදහස් යෝජනා මෙන්න මේ සාකච්ඡා ක්‍රමේදී කතා බහ වෙනවා. ඉතින් මේ ක්‍රමේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට ගැඹුරු අදහස් ලබා ගන්න පුළුවන් වෙන එක. හරි. මොකද එතන ඉන්නේ විශේෂඥ කණ්ඩායමක්නේ. එතකොට ඒ කණ්ඩායමෙන් ගැඹුරුම අදහස් අපිට එනවා. ඒ වගේම තව අලුත් අදහසුත් ඉබේම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. හරිද? හැබැයි මේකේ පොඩි අවාසි කිහිපයකුත් තියෙනවා. හරි? දැන් හිතන්නකෝ කණ්ඩායමේ එක්කෙනෙක් ගොඩක් දක්ෂ නම් එයාගේ අදහසට අනිත් අය යට වෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්න ඒක සාමාන්‍ය වෙනවනේ. හරි? එයා දක්ෂම කෙනා. අම්බෝ එයාගේ අයිඩියා එක තමයි හොඳම අයිඩියා එක. හරි? හැබැයි සමහර වෙලාවට එයාට වඩා හොඳ අයිඩියා එකක් එයාට එහා පැත්තේ ඉන්න සාමාන්‍ය පුද්ගලයාට තියෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? එයා විශේෂඥයානේ. එහෙනම් එයාගේ අයිඩියා එක තමයි අපි තීරණය කරන්නේ. අර ඒ වගේ එක පුද්ගලයෙක්ට බලපෑම වැඩි වෙන්න පුළුවන්. හරි? ඒත් එක්කම පොඩ්ඩක් පාලනය කරන්න නම් අමාරුයි. හරි? ඇයි දැන් ඕකේ ඉන්නෙත් සමහරලාට ටිකක් දැනුවත් කට්ටියනේ. ටිකක් පරිණත මිනිස්සුනේ ඉන්නේ. මේ මාකට් එක ගැන, සමාජය ගැන දැනුවත් මිනිස්සු තමයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් එලා පොඩ්ඩක් අර කළමනාකරණය කරන්න, පොඩ්ඩක් පාලනය කරන්න පොඩ්ඩක් අමාරුයි. එන්නේ ඒ වගේ අවාසි තමයි තියෙන්නේ. ඒ අරුණම ඊටාම සාර්ථක ක්‍රමයක් තමයි මෙන්න මේ නාභිගත කණ්ඩායම් සාකච්ඡා ක්‍රමය දත්ත රැස් කරන්න. හරි?
ඊළඟට තියෙනවා අපි දත්ත රැස් කිරීමේ ක්‍රම ටික කතා කරලා ඉවරයි ළමයි. ඊට පස්සේ අපි දත්ත රැස් කිරීමේ උපකරණ කියන කොටසට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා දත්ත එකතු කිරීමට භාවිතා කරන මෙවලම්. ප්‍රශ්නාවලිය, සම්මුඛ උපලේඛන, නිරීක්ෂණ පත්‍ර. හරි. උදාහරණ දෙකකුත් තියලා තියෙනවා පේනවද? සම්මුඛ සාකච්ඡාවකට ප්‍රශ්න ලයිස්තුවක්. පරීක්ෂණයකට ප්‍රශ්නාවලියක්. හරි. ඊට පස්සේ බලන්න තියෙනවා ප්‍රශ්නාවලියක් සැකසීමේදී ක්වෙක්ෂනි එකක්. හරි. ක්වෙක්ෂනි එකක් සැකසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරි. හොඳ ප්‍රශ්නාවලියක් සරල භාෂාවෙන් තිබිය යුතුයි. අංක 1. සරල භාෂාවෙන් තියෙන්න ඕනේ. පැහැදිලි විය යුතුයි. හරි. කෙටි විය යුතුයි. හැලිය අවශ්‍ය නැහැ. කෙටියෙන් තිබ්බනම් හරි. පක්ෂපාතී නොවිය යුතුයි. හරිද? එතකොට දත්ත රැස් කරන්න ප්‍රශ්නාවලියක් හදන එක ලේසි නෑ ළමයි. හරි. ඒක සාර්ථක වෙන්න නම් මෙන්න මේ කියපු කරුණු ගැන අපි හිතන්න ඕනේ. හරි. පළවෙනියට භාෂාව ඉතාම සරල වෙන්න ඕන. ප්‍රශ්න පැහැදිලි සහ කෙටි වෙන්න ඕන. කිසිම වෙලාවක පක්ෂපාතී වෙන්න නම් බෑ. හරි. දැන් මේ ප්‍රශ්නාවලියකදී ඔයාලට දැන් උඩ විභාගෙදී අහුවොත් ප්‍රශ්නාවලියකදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා මතක තියාගන්න. සරල, පැහැදිලි, කෙටි. ඒ තුන තමයි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙන්න ඕන මෙන්න මේ ප්‍රශ්නාවලියක් සැකසීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු වලට. හරිද? ඊළඟට పూర్ව පරීක්ෂාව. හරි. ප්‍රධාන දත්ත රැස් කිරීමට පෙර කුඩා පිරිසක් මත පරීක්ෂා කිරීම. ප්‍රධාන වශයෙන් දත්ත රැස් කරන්න කලින් කුඩා පිරිසක් එක්ක පරීක්ෂණය සිදු කරන එක. බලන්න තියෙන උදාහරණයක් 1000කට සර්වේ එකක් කිරීමට පෙර 20 දෙනෙකුට පරීක්ෂා කිරීම. හරි. පූර්ව පරීක්ෂාවේදී වෙන්නේ සමීක්ෂණයක් කරන්න කලින් කුඩා පිරිසක් යොදාගෙන ප්‍රශ්නාවලිය පොඩ්ඩක් චෙක් කරන එක. හරි. අපි හදන ක්වෙක්ෂනි එක චෙක් කරලා බලන එක තමයි. 1000කට යවන්න කලින් පොඩ්ඩක් 20කට දාලා බලනවා මොන වගේ උත්තරද අපිට එන්නේ කියලා. අපේ ප්‍රශ්නාවලිය සාර්ථකද කියලා. හරි. එතකොට අපිට පුළුවන් වෙනවා මොනවද? ප්‍රශ්නාවලියේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒවා හඳුනා ගන්න. සරලම කතාව ඒක. හරි. ඊළඟට දත්ත සංස්කරණය. රැස් කළ දත්ත සෝදිසි කර වැරදි නිවැරදි කිරීම. උදාහරණ. වයස 200 ලෙස ලියා ඇතිනම් එය නිවැරදි කිරීම. හරි. වයස 20 වෙනුවට වයස 200 කියලා ලියලා තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න ඕන. අපි නිවැරදි කරන්නේ. හරි. ඊළඟට හිස් පිළිතුරු නිවැරදි කරන්න ඕන. දැන් මේකෙදි කියන්නේ ළමයි අපි රැස් කරපු දත්ත ටික වැරදි නම් ඒව සෝදිසි කරලා ඒවා නිවැරදි කරන එක. හරි. උදාහරණයක් විදිහට දැන් ඕකේ තියෙන විදිහට කවුරු හරි අවුරුදු 200 කියලා ලියලා තිබුණොත් ඒක නිවැරදි කරන්න ඕන. අවුරුදු 200ක් කියලා මිනිස්සු නැහැනේ අවුරුදු 20ක් කෙනා. එයා ලියලා තියෙන 200ක්. ඒ වගේම හිස්තැන් තියෙනවනම් ඒවත් ඉවත් කරන්න ඕනේ. හරි. අපි මෙහෙම කරන්නේ අපිට නිවැරදි ප්‍රතිඵල සහ තීරණ ගන්න අවශ්‍ය නිසායි. හරි. ඒක තමයි මේ දත්ත සංස්කරණයේ තියෙන වැදගත්කම. හරිද? හරි ළමයි එතනින් අපේ පාඩම ඉවර වෙනවා. අපි බලමු මේ පාඩම ඇසුරෙන් A level papers වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න කිහිපයක්. මම මුලදී සඳහන් කරා වගේ ඊටාම ලෙහෙසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් තමයි මේ පාඩම. ඉතින් ගොඩක් දෙනෙක් මේ වගේ තියරි පාඩම් අපිට පුළුවන් කියලා අතාරිනවා. ඒත් මේ වලින් එන ලකුණු ටික එක ලකුණක්වත් මිස් වෙන්න දෙන්න එපා. ඒ නිසා හොඳ අවධානයෙන් මේ වලටත් අවධානය යොමු කරන්න. ගණන් හදන ඒවලට අවධානය යොමු කරනා වගේම ඉතින් අපි බලමු ප්‍රශ්න ටික මොනවද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දත්ත රැස් කිරීමේ ක්‍රම එක එකක් සඳහා වාසි දෙකක් සහ අවාසි දෙකක් දෙමින් විස්තර කරන්නලු. හරි. ලකුණු 6ක ප්‍රශ්නයක් 2022 A level පේපරේ අහලා තියෙනවා. හරි. පළවෙනියට තියෙනවා ඍජු නිරීක්ෂණ. එතකොට ළමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියද්දී පිළිවෙලට ලියන්න. අපි මේ ලියන්නේ ආර්ථික විද්‍යාව පේපරයක් නෙමෙයි තඩි හැලී ලියන්න අවශ්‍ය නැහැ. හරි. මේ ලකුණු 6 ලස්සන්ට ගන්න අවශ්‍ය වෙන විදියට ලියන්න. ඍජු නිරීක්ෂණ කියලා අනුමාත්‍රකාවක් දාන්න අන්න ඍජු නිරීක්ෂණ හඳුන්වන්න. ඍජු නිරීක්ෂණ කියන්නේ මොනවද?
අපි මොකද කරන්නේ අපි මේ මුකුත් මොනවාක්වත් කතා බහ කරන්නේ නැතුව නිරීක්ෂණය කරලා යම්කිසි දැන් අර අපි උදාහරණයක් විදිහට කතා කරේ සුපර් මාකට් එක කෙළවරකට ගිහිල්ලා මොකද කරන්නේ පාරිභෝගිකයෙක් දිහා නිරීක්ෂණය කරලා එයාව නිරීක්ෂණය කරලා ලැබෙන දත්ත ටික අපි සටහන් කරගන්න එක තමයි කරන්නේ. හරි ඒක තමයි ඍජු නිරීක්ෂණ. හරි. එතකොට ඍජු නිරීක්ෂණයේ තියෙන වාසි මොනවද කියලා ඊළඟට ලියන්න. මොනවද වාසි? නිවැරදි දත්ත ලැබෙනවා. ගොඩාක් විශ්වාසදායී දත්ත ලැබෙනවා. ඇයි ඒ? පුද්ගලයෝ පවසන දෙයට වඩා ඔවුන් සැබවින්ම ක්‍රියා කරන ආකාරය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් නිසා. ඒක නිසා විශ්වාසයෙන් ඉහළයි මේකේ ලැබෙන දත්ත. ඊළඟට භාෂා බාධකයක් නැහැ. මොනවද මේ භාෂා බාධක කියන්නේ? දැන් ළමයි ඔයාලා පරීක්ෂණය කරන්නේ කුඩා ළමයි එක්ක කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් සත්තුත් එක්ක කියලා හිතන්නකෝ. හරි සත්තු ගැන කරන පරීක්ෂණයක්. ඒතකොට අපිට සත්තුත් එක්ක කියලා කතා කරන්න පුළුවන්ද? බෑ. අපි මොකද කරන්නේ? සත්තුන්ගේ හැසිරීම අපි නිරීක්ෂණය කරනවා. හරි. එතකොට මෙන්න මේ ඍජු නිරීක්ෂණ වලට භාෂා බාධකයක් තියෙනවද? මේ භාෂාවෙන් කතා කරන්න නෑ එහෙම කිසිම භාෂා බාධකයක් නෑ. අන්න ඒ වගේ වාසි තමයි මෙන්න මේ ඍජු නිරීක්ෂණ වලට තියෙන්නේ. හරි. ඔන්න බලන්න උත්තරේ ලස්සනට. මුලින්ම උත්තරේ හැඳින්නුවා ඍජු නිරීක්ෂණ කියන්නේ මොනවද? ඊට පස්සේ වාසි ලිව්වා. අන්න ඊළඟට අවාසි කියලා පොඩි අනුමාත්‍රකාවක් දාලා අන්න අවාසි ටික ලියන්න. හරි. මොනවද තියෙන අවාසි? වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම ලොකු පිරිවැයක් අපිට දරන්න වෙනවා. වැඩි කාලයක් ගත වෙනවා. ලොකු පිරිවැයක් දරන්න වෙනවා. මොකද සිදුවීම සිදු වෙනකන් අපිට බලන් ඉන්න වෙනවනේ. ලොකු කාලයක් යනවා. ඒත් එක්කම දැන් අපි දකින විදිහනේ. අපි දකින විදිහ මතනේ අපි දත්ත වාර්තා කරන්නේ. ඒතර නිරීක්ෂකයාගේ පෞද්ගලික මනාපයන් මත දත්ත වාර්තා කිරීමෙන් වැරදි වෙන්න ඉඩකඩ තියෙනවා. හරි. අන්න ඒකත් එක අවාසියක්. ඒතර ඔය වගේ ලස්සනට අවාසි ටික ලියනවා. අන්න ඊළඟට තව අනුමාත්‍රකාවක් අරගෙන පෞද්ගලික සම්මුඛ සාකච්ඡා. ඊළඟ කරුණ විස්තර කරන්න තමයි යන්නේ. පෞද්ගලික සම්මුඛ සාකච්ඡා කියන්නේ මොනවද? පර්සනල් ඉන්ටර්විව්ස්. අපි මොකද කරන්නේ? ප්‍රතිචාර දක්වන්න එක්ක ගෙනල්ලා අපි යාගෙන් ප්‍රශ්න අහනවා. එයා අපිට උත්තර දෙනවා. හරි. එතකොට මේකෙදි හදිසියකදත් එයාට ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් ආයෙ අපෙන් අහන්න පුළුවන්. අන්න වාසියක්. පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රශ්න. එයාට ප්‍රශ්නේ තේරුනේ නැත්නම් එයා අපිට කියනවා අනේ මට ප්‍රශ්නේ තේරුන්නේ ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි මොකද කරන්නේ? ආයෙ ප්‍රශ්නේ පැහැදිලි කරනවා. හරි. එතකොට මේකෙන් ලැබෙන අනික් වාසිය තමයි ප්‍රතිචාර ප්‍රතිශතය ඉතාම ඉහළයි. ඇයි? පෞද්ගලික හම්බෙලා කතා කරද්දී ගොඩක් දෙනෙක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් කැමතියි. අනික ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් ආයෙ අහන නිසා එයා ප්‍රශ්නේ අතාරින්නෙත් නැහැ. බොරු උත්තරයක් දෙන්නෙත් නැහැ. හරි. අන්න ඒ වගේ වාසි දිනවා පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ක්‍රමවල. ඊළඟ රූලෙන් ලියන්න අවාසි. මොනවද? අධික පිරිවැයක් යනවා. පුද්ගලයෝ හම්බෙන්න යනකොට අපිට මුදල් වැය වෙන්න පුළුවන්. කාලය ගොඩාක් වැය වෙන නිසා අධික පිරිවැයක් දරන්න වෙනවා මෙන්න මේ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ක්‍රමවලට. ඒත් එක්කම දැන් එයා ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ඔයා හරියට ප්‍රශ්නේ අහන්න එපැයි. අන්න එහෙනම් මොකද වෙන්නේ? පුහුණු සම්මුඛ පරීක්ෂකයන් අවශ්‍ය වෙනවා. හරි. නිකන් ආවට ගියාට මිනිසුන් එක්ක ගිහලා ප්‍රශ්න අහන්න බෑනේ. ඔයාට ඒක ගැන යම්කිසි පුහුණුවක් තියෙන්න ඕන. හරි. මොකද දක්ෂ ලෙස ප්‍රශ්න අහන්න පුළුවන් කට්ටිය තමයි මේකට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා මෙන්න මේ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ක්‍රමවල. ඉතින් ওই විදිහට ලස්සන්ට හිතලා උත්තරයක් ගලපලා ළමයි ලකුණු 6ක් ගන්න බැරිද? ලේසියෙන්ම ලකුණු 6ක් ගන්න පුළුවන්. ඉතින් මේ ලකුණු හැලෙන්න දෙන්න එපා. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. පූර්ව පරීක්ෂාවක් සහ සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලියක් සංස්කරණය කිරීම අතර වෙනස පැහැදිලි කරන්න. පූර්ව පරීක්ෂාව මගින් සහ සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලිය සංස්කරණය කිරීම මගින් හඳුනාගත හැකි අඩුපාඩු 3ක්ද විස්තර කරන්න. ලකුණු 4ක ප්‍රශ්නයක් 2020 A level පේපරේ අහලා තියෙනවා. හරි. මුලින්ම කියන්නකො පූර්ව පරීක්ෂා. එහෙම නැත්නම් ප්‍රී ටෙස්ටිං කියන්නේ මොකක්ද? අපි මොකද කරන්නේ? අපි හදන ප්‍රශ්නාවලිය පොඩ්ඩක් චෙක් කරලා බලනවා. 1000කට යවන්න කලින් අපි මොකද කරන්නේ 20කට පොඩ්ඩක් ප්‍රශ්නාවලිය දීලා අන්න ඒකේ පොඩ්ඩක් මොනවද තියෙන අඩුපාඩු මොනවද මේකේ තව හැදෙන්න ඕන අන්න ඒ දේවල් අපි බලන එක තමයි පූර්ව පරීක්ෂාවේදී කරන්නේ. හරි. පූර්ව පරීක්ෂාව කරලා ඉවරනාට පස්සේ අපි මොකද කරන්නේ? අන්න අපි ඒක දැන් අපි අඩුපාඩු ඔක්කොම ටික හදලා අපි දත්ත ටික රැස් කරන්න ගන්නවා. දත්ත ටික රැස් කරලා රැස් කරපු දත්ත එඩිට් කරන එක දත්ත සංස්කරණය. හරි අන්න දත්ත සංස්කරණය කියලා කියන්නේ මොකද්ද? data editing. රැස් කරපු දත්ත ටිකේ තියෙන අඩුපාඩු සමහර වෙලාවට අර අපි ඉස්සෙල්ලා උදාහරණ වල කතා කරා වගේ මේ ස්ලයිඩ් එකේ තියෙන අවුරුදු 20 වෙනුවට අවුරුදු 200 ලියලා. හරි. අන්න ඒ වගේ පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හිස් කොටු තියෙන්න පුළුවන්. අසම්පූර්ණ තොරතුරු පරස්පර විරෝධී තොරතුරු මෙන්න මේ දේවල් නිවැරදි කරන එක තමයි මෙන්න මේ දත්ත සංස්කරණයේදී වෙන්නේ.
ඔය විදිහට පැහැදිලිව දෙපැත්තට ලස්සනට විස්තර කරන්න. ඊළඟට පූර්ව පරීක්ෂාව මගින් හඳුනා ගන්න පුළුවන් අඩුපාඩු මොනවද? ආ පූර්ව පරීක්ෂාව මගින් හඳුනා ගන්න පුළුවන් අඩුපාඩු මොනවද? දැන් අපි දැන් පළවෙනි කෑල්ල හරි ප්‍රශ්නේ. ඊළඟට ප්‍රශ්නේ ඊළඟට කියන්නේ පූර්ව පරීක්ෂාව මගින් සහ සම්පූර්ණ කරන ලද ප්‍රශ්නාවලිය සංස්කරණය කිරීම මගින් හඳුනා ගන්න පුළුවන් අපිට දැනගන්න පුළුවන් අඩුපාඩු තුනක් තමයි විස්තර කරන්න කියලා කියන්නේ. පූර්ව පරීක්ෂාව මගින් අපිට ප්‍රශ්නවල ඇති අපැහැදිලි බව හෝ තේරුම් ගැනීමට අපහසු වචන තියෙනවා නම් අන්න ඒවා අඳුර ගන්න පුළුවන්. ඇයි අර මිනිස්සු ටික සෙට් එක උත්තර දෙද්දී එයාලා අපිට කියනවනේ මේ ප්‍රශ්නේ අපිට පොඩ්ඩක් තේරෙන්නේ නැහැ මේකේ පොඩ්ඩක් අමාරු වචන ටිකක් තියෙන අන්න අපිට මේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරි. ඊළඟ එක ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමට අසාධාරණ ලෙස වැඩි කාලයක් ගත වීම. හරි. දැන් ප්‍රශ්නාවලිය අපිට සම්පූර්ණ කරන්න අසාධාරණ ලෙස වැඩි කාලයක් ගත වෙනවද කියන එකත් අපිට මේකෙන් චෙක් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිචාර දක්වන්න අපහසුවට පත් කරන පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ දේවලුත් අපිට අඳුනා ගන්න පුළුවන් වෙනවා. ඇයි? මෙයාලා උත්තර මේ වගේ ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බෑ. දැන් අපි මේ මුලින්ම කෙලින්ම 1000කගෙන් අහන්නත් පොඩි ටෙස්ට් එකක් කරනවානේ මෙන්න මේ 20කට වගේ දීලා. අන්න ඒ චෙක් කරද්දී එයාලා කිව්වොත් මේ වගේ ප්‍රශ්න කියන්නේ පෞද්ගලික ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බෑ. අන්න ඒ දේවල් තියෙනවා නම් අපිට ඒවා හඳුනාගෙන ඒවට පිළියම් යොදන්න පුළුවන් වෙනවා. හරිද? ඊළඟට දත්ත සංස්කරණය මගින් අඳුනා ගන්න පුළුවන් අඩුපාඩු. අසම්පූර්ණ පිළිතුරු. සමහරවල් ප්‍රශ්නවල පිළිතුරු ලියලා නැත්තම් ඒ දේවල් අඳුනා ගන්න පුළුවන්. ඊළඟට පරස්පර විරෝධී පිළිතුරු. උදාහරණයක් හිතන්නකෝ විවාහක අවිවාහක බව සඳහන් කරන්න ඕන තැන වයස අවුරුදු 5ක් ලෙස සටහන් කර තිබීම. හරි. අපි අහන්නේ විවාහකද අවිවාහකද කියලා විතරයි. හරි. එයා ලියලා අවුරුදු 5ක් පමණ කියලා. හරි. අවුරුදු 5ක් ලෙස කියලා. ඉතින් අපි කොච්චරක් විවාහ වෙලාද කියලා ඇහුවේ නැහැ. අපි අහන ප්‍රශ්නෙට එයා උත්තර දීලා නැහැ. අන්න පරස්පර විරෝධී ප්‍රශ්න උත්තර මේ අන්න ඒ වගේ දේවල් අපිට අඳුන ගන්න පුළුවන්. ඊළඟට අතාර්ථික දත්ත. මොනවද මේ අතාර්ථික දත්ත කියන්නේ? වයස අවුරුදු 500ක් හෝ මාසික ආදායම ඍණාගයක් ලෙස සටහන් කර තිබීම. මේක නම් මම පොඩ්ඩක් ඔලයක් බලාගෙන ළමයි මේ කියවන්නේ. හරි? එතකොට මේ දේවල් අපේ ස්ලයිඩ්ස් වල තිබෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දිත් බලන්න කොහොමද මේ ප්‍රශ්නේ අපි ගලපලා උත්තර ලියාගන්නේ කියලා. හරි? මේ දේවල් හිතලා තමයි අපිට කරන් තියෙන්නේ. මේවා නෝට් එකේ නෑ ඔයාලගේ. හරි? ගුරුවත් පොතේ මේවා නෑ. හරි? එතකොට අන්න ඒ වගේ අවුරුදු 500ක් ලෙස හෝ මාසික ආදායම ඍණාගයක් ලෙස සටහන් කිරීම. ඇත්ත දත්තද මේවා? ඇත්ත දත්ත නෙමෙයි. එහෙනම් ඒ වගේ ඇත්ත දත්ත නිමි නම් ඒ දේවලුත් අපිට සංස්කරණය කිරීමේ දත්ත සංස්කරණය කිරීමේදී අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් ලකුණු 4ක් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ ඔන්න ඔය ටික විස්තර කරලා. ඇති දෙයක් නෑනේ. ඊළඟට බලන්න ආයෙ තියෙනවා පාත දත් දැක්වෙන එක් දත්ත රැස් කිරීමේ ක්‍රමෙහි වාසි හා අවාසි දක්වන්න. තවත් ලකුණු 6ක් 2019 පේපර් එකේ අහලා තියෙනවා. හරිද? දැන් අපි 2022 දී විස්තර කරා ඍජු නිරීක්ෂණ ක්‍රම. පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ක්‍රම. දැන් මේකේ ආයෙ කියනවා ඍජු නිරීක්ෂණ ක්‍රමය සහ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා ක්‍රමය විද්‍යුත් දත්ත රැස් කිරීමේ ක්‍රමය. හරි. හරිද? ඉතින් ඔය වලට ඔයාට මේ ස්ලයිඩ් එක බලලා උත්තරයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? දැන් මම මේකේ ඉස්සෙල්ලා ඍජු නිරීක්ෂණ ගැන කතා කරපු නිසා මම ආයේ ඒක ගැන කතා කරන්නේ නැහැ. මම නාභිගත කණ්ඩායම් ක්‍රමය ගැන විස්තරයක් පොඩි කියන්නම්. හරි. මොකද්ද මේ නාභිගත කණ්ඩායම් ක්‍රමය කියලා කිව්වේ? අර ඒ විදිහට ලස්සනට නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා ක්‍රමය කියලා පොඩ්ඩක් ලියලා ඒ යටතේ ඒක පොඩි විස්තරයක් කරන්න. කුඩා පිරිසක් එකතු කරගෙන 8ක් 12ක් වගේ පොඩි පිරිසක් එකතු කරගෙන සාකච්ඡාවක් මගින් තොරතුරු ලබා ගැනීම. මොනවද ඒකේ තිබ්බ වාසි ස්ලයිඩ්ස් වල තිබ්බනම් මතක ඇතිනේ. ගැඹුරු අදහස් අපිට ගන්න පුළුවන්. ඒ වගේම අලුත් නිර්මාණාත්මක අදහස් ලබා ගන්න පුළුවන්. වාසි දෙකක් ලිව්වා. ඊළඟට අවාසි මොනවද තියෙන්නේ? එක් පුද්ගලයෙකුගේ බලපෑම කණ්ඩායමට වැඩි ඒ කියන්නේ මතකද කිව්වා එක්කෙනෙක් දක්ෂ නම් අපි යන්නේ එයාගේ තීරණයට යට වෙනවා. හරි. ඊළඟට සාකච්ඡාව පාලනය කරන්න පුළුවන්. දැයි මෙයාලා සෙට් එක එන සෙට් එකක් නේ කියන්නේ මේ විශේෂඥයනේ. එතකොට සමහර වෙලාවට අපිට එයාලව පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවාසි ටිකකුත් තියෙනවා. ඊළඟට විද්‍යුත් දත්ත රැස් කිරීමේ ක්‍රමය. අන්තර්ජාලය හා තාක්ෂණය භාවිතා කර දත්ත රැස් කිරීමේ ක්‍රමය. උදාහරණයක් විදිහට Google Forms. මොනවද වාසි? පහසුයි. විශාල පිරිසකට එකපාරේ යවන්න පුළුවන්. හරි. මොනවද අවාසි තිබ්බ?
අන්තර්ජාල පහසුකම් හැමෝටම තියෙන්න ඕන. ඒක හැමෝටම නැහැ. අන්න අවාසිය. හරි. ලැබෙන පිළිතුරු අසත්‍ය වෙන්න පුළුවන්. අපි ඔහේ ෆීල් කරලා දානවා. කියවන්නෙත් නැහැ. එතකොට ලැබෙන්න තියෙන උත්තර අසත්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් තමයි මේ විද්‍යුත් දත්ත රැස් කිරීමේ ක්‍රමයේ තිබ්බ වාසි සහ අවාසි. ඉතින් ලකුණු 6 ලේසියෙන්ම ගන්න පුළුවන් 2019 පේපර් එකේ. ඊළඟට නියැදි සමීක්ෂණයක් ඊළඟ 2018 ප්‍රශ්නයකට තමයි අපි එන්නේ. නියැදි සමීක්ෂණයක් සිදු කිරීමේ පූර්ව පරිතාවක සහ නියමු පරීක්ෂණයක කාර්යභාරය පැහැදිලි කරන්න. හරි. එතකොට මේක නම් ඔයාලගේ මේ පාඩමට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඉදිරි පාඩම් වල තියෙන එකක්. අපි ඒක පොඩ්ඩක් තියමු. මට ඒක විස්තර කරන්න පුළුවන් ඕන නම්. එතකොට පූර්ව පරීක්ෂාවක් සහ නියම පරීක්ෂණයක් ගැන තමයි මේක අහලා තියෙන්නේ. මේක පොඩ්ඩක් ටයිපින් මිස්ටේක් තමයි වෙලා තියෙන්නේ. පූර්ව පරීක්ෂාව කියලා කියන්නේ අපි දන්නවා ප්‍රධාන සමීක්ෂණයකට පෙර ප්‍රශ්නාවලිය කුඩා පිරිසක් මගින් පරීක්ෂා කිරීම. මේකේ කාර්යය තමයි ප්‍රශ්නාවලියේ තියෙන අපැහැදිලි බව, දුෂ්කර බව හෝ ව්‍යාකරණ වැරදි හඳුනා ගැනීම. නියමු සමීක්ෂණය. හරි මේකක් තිබ්බේ නැහැනේ අපේ මේකේ. හරි. මේකෙදි කියන්නේ මුළු සමීක්ෂණ ක්‍රියාවලියම දත්ත රැස් කිරීමේ සිට විශ්ලේෂණය දක්වා. විශ්ලේෂණය කියන්නේ මොකද්ද? ඉවැලුවේට් කරන එක. ඒක දක්වා කුඩා පරිමාණයෙන් කුඩා පරිමාණයේ අත්හදා බැලීම. හරි. මේකෙන් කරන්නේ සමීක්ෂණයට යන පිරිවැය කාලය අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය පිළිබඳ නිගමනයකට පැමිණෙන්න පුළුවන්. ඉතින් ළමයි මේ ඇති දෙයක් නෑ මම ඒක පැහැදිලි කරාට නියම පරීක්ෂණය කියන එක ඇති දෙයක් නෑ. ඔය දැන් ඔය උත්තරේම තමයි ඉස්සරහට අපි කතා කරත් තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය ලකුණු හතර ඒ 2018 පේපර් එකෙත් ගන්න පුළුවන්. නියැදි සමීක්ෂණය සහ පූර්ව පරීක්ෂාව සහ නියම පරීක්ෂණයක තියෙන කාර්යභාරය. හරි. ඉතාලම සරලයි ලකුණු හතරක් ලේසියෙන් ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා පූර්ව පරීක්ෂාවක් මගින් හඳුනාගත හැකි වන්නේ ප්‍රශ්නාවලියක කුමන අඩුපාඩුද? මේකම අපි දැන් ඉස්සෙල්ලත් උත්තරේ කිව්වා. ආයෙත් මම යන්තම් පැහැදිලි කරන්නම්. ප්‍රශ්නවල සරලභාවයක් අපැහැදිලි බව හඳුනා ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස දිගුවීම හඳුනා ගන්න පුළුවන්. පක්ෂපාතී බව හෝ එහෙම නැත්නම් පුද්ගලිකව අපහසුතාවයට පත් කරන ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දත්ත සංස්කරණය පූර්ව පරීක්ෂාවක් මගින් හඳුනාගත හැකි ප්‍රශ්න වල ඒකේ එකම උත්තර ටික ළමයි. ඒ ටිකනේ අපි ඉස්සෙල්ලත් කතා කරේ. හරි. දත්ත සංස්කරණය යන කුමක්ද සහ දත්ත සංස්කරණය මගින් නිවැරදි කරන ලබන ප්‍රශ්න වන්නේ කුමන ප්‍රශ්නද කියලා අහනවා. මේ 2015 ප්‍රශ්න දෙකක්ම තමයි තියෙන්නේ. ඒතර දත්ත සංස්කරණය කියලා කියන්නේ ළමයි අපි රැස් කරපු දත්තවල තියෙන අඩුපාඩු මොනවා තියෙනවනම් අසම්පූර්ණකම් තියෙනවනම් පරස්පර විරෝධී දේවල් තියෙනවනම් ඒවා නිවැරදි කරන එක. හරි. නිවැරදි කරන්නේ අඩුපාඩු මොනවද? අතාර්ථක දත්ත, තර්කයක් නැති දර්ථ. උදාහරණයක් විදිහට මම කිව්වේ අවුරුදු 200ක් කියලා ගහලා තියෙනවා. හැබැයි අපි දන්නවා අවුරුදු 200ක් නෙවෙයි අවුරුදු 20ක් කියලා. අපි මොකද කරන්නේ? ඒක එඩිට් කරනවා. ඊළඟට හිස් පිළිතුරු තියෙනවා නම් ඒවා අපි ඉවත් කරනවා. හරි. ඊළඟට පරස්පර විරෝධී ගැළපෙන උත්තරේ නිමිල් ලියලා තියෙනවා. හරි. පාසල් සිසුවෙකුගේ රැකියාවට වෛද්‍ය ලෙස දාලා තියෙනවා. පාසල් සිසුවෙක් රැකියාව විදියට දාලා වෛද්‍ය කියලා. ගැලපෙන්නේ නැති එකිනෙකට ගැලපෙන්නේ නැති දත්ත උත්තර තියෙනවා නම් අපි අන්න ඒ දේවල් එඩිට් කරනවා. මෙන්න මේ දත්ත සංස්කරණය හරහා. ඒතකොට බලන්න 2015 පේපරේ මෙන්න මේ ප්‍රශ්න දෙකෙන් ලකුණු 7ක් හරි. ඉතින් මේ ලකුණු තියෙන පාඩමක් මේ. ඉතින් මේ පාඩම ලේසියෙන් මේ පාඩමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙකක් එයි. හරි. ඒක නිසා මේ පාරත් මේ පාඩමට අවධානයක් යොමු කරන්න. ඉතින් මෙතනින් අපේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මම හිතනවා ඔයාලට වීඩියෝ එකෙන් ගොඩාක් හොඳ දැනුමක් මම ලබා දෙන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් ඉස්සරහටත් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන්න. මේක ඔයාලා වෙනුවෙන් නොමිලේ කරන වැඩසටහනක්. ඉතින් ගොඩාක් ස්ටැට් වීඩියෝස් ගොඩාක් අඩු කාලෙක ඉතාම සරල විදිහට පැහැදිලි කරලා ගොඩාක් ළමයිට යම්කිසි සේවයක් සිදු කරන එක තමයි අරමුණ. ඉතින් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ස්ටැට් කරන ඉතින් එයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මගේ channel එකත් කැමති නම් ඔයාලට subscribe කරන්න පුළුවන්. subscribe කරලා මටත් පොඩි සහයෝගයක් දෙන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉතාම ඉක්මනින් හම්බෙමු. එහෙනම් ඔයාලා ඔක්කොන්ටම
ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.